මන්නම් ඇත්තටම කියන්නේ සංජානත් කරගත්ත ලොකුම මෝඩ වැඩක්. කට්ටිය 10 දෙනෙක් ඉන්නවා ආම්බම් කරගන්න අමාරුයි පේනවනේ සද්ද. බෙස්මන්ලට තමයි යන්නේ මේ දවසේ රඟපාන්නේ නේද? ඉන්නේ අද ඉඳලා අපිට සැනසීමක් තියෙනවා මුට සැනසීමක් නැති වෙනවා. Wishing you all the very best for your future. ආයෙනම් කියන්නේ අපි මුන් දෙන්නගේ මගුලකට එන්නෙම නැහැ. අපි ඉන්නේ විහංගගේ බැචලර්ස් නයිට් එකේ. වා දැන් විහංග වෙනුවෙන් කතා කරනවද සූර්ය කියන්නකෝ. සභාවෙන් අවසරයි කියලා පටන් ගන්න. කොල්ල සෙට් එකම ඉන්නවා මේ බලන්න. සංජානගේ ආදරණීයන්. ආදරේ ගැන අපි කතා කරන්නේ. අම්මෝ මම මයික් එක ඇල්ලුවේ නෑ. මම මයික් එක ඇල්ලුවේ නෑ. මයික් එක අල්ලන්න ඕනේ. ආයෙනම් කියන්නේ අපි මුන් දෙන්නගේ මගුලකට එන්නෙම නැහැ. නෑ අපි කතා කරලා ඉවරයි. හැමෝම වෙනුවෙන් මේ ඔයගල ඔක්කොම නැගිටින්නකෝ. මොකද කියන්න ඕනේ? අද දවසේ කොහොම මනමාල එන්න විහංගෙන්. කම් මේ මනමාලය වෙනුවෙන් ඔයා දෙයක් පවසන්නවා මෙයාගේ දැන් බෙස්මන් නේ අද දවසේ. ඔව් ඉතින් මනමාලය වෙනුවෙන් කියන්නේ මේ කියනවා ඉතින් කොහොම හරි තේරුම් අරගෙන ලස්සනට සතුටින් ඉන්න කියලා. මොකද මේ හරි අමාරුයිනේ ජීවත් වෙන්න තවත් කෙනෙක් එක්ක තනියෙන් ඉඳලා පුරුදු වෙලා. ඉතින් කියනවා ඉතින් සංජානන කියන්නේ හරි හොඳ නංගි කෙනෙක්. ඉතින් මං හිතනවා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. දෙන්නට සුබපතනවා. අද දවසට මේ විශේෂ දවසට මටත් සම්බන්ධ ලැබිච්ච එක මට හරි සතුටක්. විහංග මොකද අද දවස ගැන කියන්න තියෙන්නේ? අද දවසේ තමයි ඔයා තනියෙන් ඉන්න අවසන් රාත්‍රිය. මොකද හුස්ම ටික මේ පපුවට නෑ ඉතින් හොඳයි. අද ඉතින් උදේ පාන්දර ඉඳන් දැන් මහන්සි හරියට. ඉතින් මේ කට්ටිය 10 දෙනෙක් ඉන්නවා ආම්බම් කරගන්න අමාරුයි පේනවනේ සද්ද. ඒ දුවනවා මෙහෙ දුවනවා. කොහොමද ඒගොල්ලන්ගෙන් ලැබෙන සපෝට් එක? නෑ ඒගොල්ලෝ නෑ ලොකු සපෝට් එකක් ලැබුණා. මෙයා තමයි ඇත්තටම උදේ ඉඳන් ලොකු සපෝට් එකක් දුන්නේ. මේ ඔයා නැගිටින්නේ ඉතින්. මේ එක එක්කෙනා ගන්න බෑ අපි ඔක්කොම එකට කතා කරමු. හරි. දැන් මේ බැචලර් අද ටුනයිට් බැචලර්. ඉතින් ඔයගොල්ලෝ ඉන්නේ බැචලර්ස් නයිට් එකේ මොකද මොනවද කියන්න තියෙන්නේ මේ සංජානයි විහංගයි වෙනුවෙන්? මන්නම් ඇත්තටම කියන්නේ සංජානත් කරගත්ත ලොකුම මෝඩ වැඩක්. ඊට වැඩිය මූ කරගත්ත ලොකු වැඩක් මේ මෝඩ වැඩක්. නෑ ඒ ඇත්තටම මේ අපි ගොඩාක් මහන්සි වුණාට ලස්සන වැඩක් කරා. ඉතින් අපි මේ අපේ ෂෙඩියුල් වල මම හිතන්නේ මේ මාස දෙකක් විතර කැලෙන්ඩරේ මේ සංජාන වෙඩින් තමයි අපි කරගෙන ගියේ. මොකද අපි ඒකට සෑහෙන්න මහන්සි වුණා. දැන් සැනසීමක් තියෙනවා අපි ඉස්සරහට. ඒ කියන්නේ අද ඉඳලා අපිට සැනසීමක් තියෙනවා මුට සැනසීමක් නැති වෙනවා. ඔයා ඇයි ඇත්තටම මේගොල්ලන්ව ගත්තේ කියන එක දැන් ප්‍රශ්නේ. ඒකේ අවුල තියෙන්නේ දැන්. ඒ කියන්නේ දැන් මෙයා තෝරගත්ත සංජානවනේ. එතකොට සංජාන මොන වගේද කියලා එයා දන්නවනේ. පොඩි අවුට් එකක් තියෙනවනේ. එතකොට මේ වගේම අවුට් උන් ටිකක් ඉන්නත් එපැයි මෙතන. ට්‍රැක් අවුට් කට්ටියක් ඉන්නේ. හායි ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ජොබ් එක තමයි බේස්මන්ට් ඉන්න එක. ඉතින් අදත් ඒ වගේ දවසක්. පුරුද්දක් විදිහට දැන් ජොබ් එක නෑ. රඟපාන්න දවස් නෑ. දැන් මේකේ තමයි ඉන්නේ. බෙස්මන්ලට තමයි යන්නේ මේ දවසේ රඟපාන්නේ නෑ දැන්. කොහොමද ඒ වෘත්තිය? හොඳයි හොඳට ගෙවනවා ඉතින් ඊයකලේම අපිට. හොඳට ගෙවුවා. 15000ක්වත් මං කියන්නේ හරි එතනින් පොඩ්ඩක් ඉන්න. මේ කවුද මේ කොල්ල දෙන්න? විහංග කියන්නකෝ. මෙහෙ එන්න. ඔයාගේ යාළුවෝ දෙන්න ඉන්ට්‍රොඩියුස් කරන්න. මේ ඉන්නේ කසුන් අයියා. මේ මගේ හායි හෙලෝ. මේ ඉන්නේ සචින්ද්‍ර. එයාට බණ්ඩා කියලා තමයි කියන්නේ. හායි සචින්ද්‍ර. හෙලෝ. ඔන්න මොනවද කියන්න දෙන්නේ විහංග ගැන? කියන්නද? මොකක්ද නැද්ද? නෑ කියන්නේ හොඳ ස්වාමි පුරුෂයෙක්ගේ කියලා මම හිතනවා. ඕකේ ඔල්රයිට්. හොඳ ප්‍රාර්ථනා කරනවා මගේ හදපතුලෙම ප්‍රාර්ථනා කරන හොඳ ස්වාමි පුරුෂයෙක් වෙයි කියලා. very good. මේ එන්නකෝ අර පිටිපස්සට වෙලා ඉන්නේ. ඉස්සරහට එන්න. මේ මුණ මතකයිද ඔයගලන්ට? ඒගොල්ලන් තමයි අහන්න ඕනේ අතකද කියලා. මේ ඉතින් කියන්න ගොඩ කාලයකට පස්සේ ආව දකින්නේ. ඒක තමයි ආවත් ගොඩ කාලයකට පස්සේ මම දකින්නේ. කොහොමද ඉතින්? සන්තෝෂයි දැක්කාම හොඳින් ඉන්නවා. කොහොමද දැන් මේ අත්දැකීම මේ සංජානයි විහංග ගැන මොකද හිතන්නේ? මේ අත්දැකීම ගැන නම් ඉතින් කියන ගොඩක් දේවල් තියෙනවා අතන කියනවා. ඉතින් ඇත්තටම හරිම සන්තෝෂයි විහංගටයි සංජාන්ටයි මම මගේ හදවතින් විශ් කරනවා. ඉතින් මේ හොඳ දවසක් හැබැයි
ඉතින් අනිත් අයට සාපේක්ෂව හරි ඩීසන්ට්වා. thank you thank you එව කිව්වට. ඉතින් මේ ඇත්තටම හරිම සන්තෝෂයි මම විශ් කරනවා විහඟ සංජානා wishing you all the very best for your future. thank you. ඔයා කොහොමද ඉතින් ඔයා ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. ඔයා අපි ඉස්සර අපි ආසම නිලියක් අතුල් මියුසික් වීඩියෝස් වල ඔයා ඒ කාලේ හිටපු හොඳම ඇක්ටර්ස් කෙනෙක්. ඉතින් කොහොමද ඔයා නිලියක්? හොඳින් ඉන්නවා මම දැන් ඔයාව ඉන්ටර්වියු කරනවා. ඒක තමයි. හරි එහෙනම් අපි කතා කරමු. wish all the best. ඉක්මනට ඔයාව දකින්න පුළුවන් වෙන කියලා wish කරනවා මියුසික් වීඩියෝ. thank you so much. ඔයාවත් මේ කට්ටිය